ඇලිස් රාජධානිය කියලා කියන්නේ රන් රිදී කඹ වගේ ගෝත්‍ර ගොඩක් ජීවත් වුණු තැනක්. මේ රිදී ගෝත්‍රය හැම වෙලාවෙම වගේ බලවත් වෙලා තමයි ඉඳියේ. ඒ නිසා මේ රන් ගෝත්‍රයේ අය හැම වෙලාවෙම පීඩාවටපත් වුණා. හැබැයි එක දවසක් ආවා රන් ගෝත්‍රයේ අයත් රිදී ගෝත්‍රයේ අයට බය නැති වෙන දවසක්. මේ රන් ගෝත්‍රයේ රැජිනගේ රන් ගෝත්‍රයේ ඉන්න කුලපතිවරයා ඉල්ලුවා මේ රිදී ගෝත්‍රයෙන් රන් ගෝත්‍රයට කරදර කරන අයට දඬුවම් කරන්න කියලා. හැබැයි මේ රැජින පොඩ්ඩක්වත් ඒකට කැමති වුණේ නෑ. කිසිම දෙයකට මේ කුලපතිවරයාව නවත්තන්න බැරි වුණා. රිදී ගෝත්‍රයේ අයත් පුදුම වෙන විදියට තමයි මෙයාලා වැඩ කරේ. රිදී ගෝත්‍රයේ අය ටිකෙන් ටික නැති වෙලා යන්න පටන් ගත්තා. රිදී ගෝත්‍රය නැති වෙලා අවුරුදු 18ක් යනකම් මෙයාලට අකුණු කරදර කිසිම දෙයක් තිබුණේ නෑ. දැන් මේ රිදී ගෝත්‍රයේ ඉන්න ඩොරිස් කුමරියට පුළුවන් අකුණු සැර පාලනය කරන්න. රැජින මේ කුමාරිකාවට කියනවා ඔයා අකුණු බලය පාවිච්චි කරන විදිය බලා ගන්නත් එක්ක තවත් බලය වැඩි අකුණු වලට ඔයාට මුහුණ දෙන්න වෙයි කියලා. ඔයා තවත් පරිස්සම් වෙන්න ඕනේ කියලාත් කියනවා. මේ ඩොරිස් කුමරිය කියනවා හරි මම තව පුහුණුවීම් කරලා පරිස්සම් වෙන්නම් කියලා. මේ කුමරිය නිසා මේ රන් ගෝත්‍රය තව තවත් බලවත් වුණා. මේ කිසිම දෙයකට රාජධානියේ ඉන්න කුලපතිවරයා කැමති වුණේ නැහැ. ඒ අතර මෙයාට ආරංචි වෙනවා මේ රැජින ඩොරිස් කුමරියට රාජාසනය බාර දෙන්න ලෑස්ති වෙනවා කියලා. මෙයා සෙබලෙක්ට අණ කරනවා කුමරිය හැම වෙලාවෙම මොනවද කරන්නේ කියලා ඔයා බලාගෙන ඉන්න ඕනි කියලා. එක දවසක් ඩෙරිස් කුමරිය පුහුණුවෙන් කරලා ඉවර වෙලා ඇවිල්ලා එයාගේ කොණ්ඩේ පීරනවා. ඒත් එක්කම කොණ්ඩේ ටිකක් රිදී පාටට හැරෙනවා. කුමරිය එක ගණන් ගන්නේ නැතුව මහන්සි නිසා මෙයා නිදා ගන්නවා. කුමාරිකාව උදේ නැගිටලා බලද්දි එයාගේ කොණ්ඩේ එක පැත්තක් රිදී වෙලා තිබුණා. කුමාරිකාව එයාගේ මේ රහස කාටවත් දැනගන්න බැරි වෙන්න හැංගුවා. කුමරිය දැක රැජින අහනවා මොකද මේ කියලා. ඩෙරිස් කුමරිය කියනවා මං අසනීප වෙලා ඉන්නේ. ඒ නිසයි මං මේ වගේ ඉන්නේ කියලා. කුමාරිකාව මේ වඳ වී ගිය රිදී ගෝත්‍රය ගැන හොයන්න පටන් ගත්තා. මේ ඩොරිස් කාටවත්ම නොකිය එයා රජමාලිගාවෙන් හොරෙන් ආවා. මේ රිදී ගෝත්‍රයට යන පාර එයා හිතුවට වඩා හරිම දුෂ්කර පාරක් වුණා. මේ කුමරිය ඉන්න තැනට එනවා එක පිරිමි ළමෙක්. එයා ඇවිල්ලා අහනවා කුමරිය ඔයා කොහෙද මේ යන්නේ? මෙතන මොකද කරන්නේ කියලා. කුමාරිකාව කියනවා මම ආයි මේ රිදී ගෝත්‍රයට යන්න. ඒ කවුරු හරි තවමත් ජීවත් වෙනවද බලන්න මං ආවේ කියලා. මේ පිරිමි ළමයා කුමාරිකාව එක්කන් යන්නම් කියලා කියනවා. මෙයාලා ඔහම ඇවිදගෙන යද්දි එක පාරටම වැස්සක් වහින්න පටන් ගත්තා. ඒත් එක්කම අකුණු ගහන්නත් පටන් ගත්තා. ඩොරිස්ට අමතකුණා එයාගේ ශරීරය වෙනස් වෙලා තියෙන්නේ කියලා. මෙයා අකුණු පාර අතට ගන්න ලෑස්ති වුණා. ඒත් එක්ක මෙයාට අකුණක් වදිනවා. එක පාරටම හුලඟක් ඇවිල්ලා කුමාරිකාවගේ තොප්පිය හුලඟට ගහගෙන යනවා. වැස්ස නතර වුණාට පස්සේ මේ දෙන්නත් එක්ක ආයෙත් ගෝත්‍රය හොයාගෙන යන්න පටන් ගත්තා. හැබැයි කුමාරිකාව හැම වෙලාවෙම හිතුවේ ඒ පිරිමි ළමයා මෙයා ගැන මොනවද හිතන්නේ කියලා. මේ පිරිමි ළමයා කියනවා බය වෙන්න එපා. ඔයාගේ රහස මං හැමදාමත් රකින්නවා කියලා. කුමාරිකාව අහනවා ඔයා මට උදව් කරන්නේයි කියලා. මේ පිරිමි ළමයාත් කියනවා රිදී ගෝත්‍රයේ අය මට ඉතා කරුණාවන්ත විදිහට සැලකුවා කියලා. අන්තිමට කුමාරිකාව ඒ ගෝත්‍රයට එනවා. මෙතෙන්දී කුමාරිකාව ගෝත්‍රයේ කෙනෙක්ට කතා කළත් කිසිම කෙනෙක් කතා කළේ නෑ. කුමාරිකාවගේ මේ ප්‍රශ්න විසඳුමක් හොයාගන්න බැරි වෙයි කියලා එයා ගොඩක් දුක් වෙනවා. කුමාරිකාව මේ පිරිමි ළමයාගෙන් අහනවා මගේ මේ ඇඟේ තියෙන රිදී මං කොහොමද අයින් කරන්නේ කියලා. කුමාරිකාව කියනවා එයාලා විනාශ වෙලා තියෙද්දිත් ඇයි මට මේ වගේ දේවල් වෙන්නේ? මං රිදී ගෝත්‍රයට ගොඩක් වෛර කරනවා කියලා කියනවා. කුමාරිකාව එහෙම කියද්දි මේ පිරිමි ළමයා කියනවා ඔයා රිදී ගෝත්‍රයට ඔහොම බයින්න එපා කියලා. ඒත් එක්කම කුමාරිකාව කියනවා ඔයා රන් ගෝත්‍රයේ කෙනෙක් වෙලත් ඇයි යාලව ආරක්ෂා කරන්න හදන්නේ කියලා. මම කොහොම හරි කළා මගේ මේ රිදී අයින් කරගන්න ඕනේ කියලා කියනවා. මේ පිරිමි ළමයා කියනවා මම රිදී ගෝත්‍රයේ ළඟින්ම ආශ්‍රය කරලා තියෙනවා කියලා. කුමාරිකාව කියනවා ඔයා රන් ගෝත්‍රයේ නෙවෙයි ඔයා රිදී ගෝත්‍රයේ කියලා මට කියන්න කියලා. කුමාරිකාව මේ පිරිමි ළමයා බොරු කියන්නේ කියලා එයාට බැනලා එතනින් යන්න යනවා. මේ හැමදේම අර ඔත්තුකාරයා බලාගෙන තමයි ඉඳියේ. කුමාරිකාව රජමාලිගාවට ආපු ගමන් දැනගන්නවා රැජින හොඳටම අසනීප වෙලා කියලා. රැජින කුමරියට කියනවා දැන් මට රාජ්‍ය පාලනය කරන්න බෑ. මං ඔයාට මගේ රාජ්‍ය බාර දෙනවා කියලා. මේ ඩොරිස් කුමාරිකාව රැජින අරන් හදාගත්තත් එයා කවදාවත්ම මෙයාට වෙනස් විදිහට සැලකුවේ නෑ. එයාගේම දරුවෙක් විදිහට තමයි කුමාරිකාව බලාගත්තේ.
කුමාරිකාව රැජිනට එයාගේ ප්‍රශ්නේ කියන්න හදනවත් එක්කම එතන සේවිකාවක් ඇවිල්ලා කියනවා රාජ්‍යයේ කුලපතිවරයා ඔය දෙන්නට ආරාධනා කරා ජනතාව අමතන්න කියලා කියනවා. කුලපතිවරයා කියනවා අද රැජින තීරණය කරනවා මේ රාජාසනේ කාටද බාර දෙන්නේ කියලා. ඒත් එක්කම රැජින කියනවා මම තීරණය කරා ඩොරිස් කුමරියට මේ රාජාසනේ බාර දෙන්න කියලා. ගමේ මිනිස්සුත් ඒක අහලා ගොඩක් සතුටු වෙද්දි ආයෙත් උලඟක් ඇවිල්ලා කුමාරිකාවගේ තොප්පි හුලඟට ගහගෙන යනවා. ඒත් එක්කම ගමේ මිනිස්සුත් දකිනවා කුමාරිකාවගේ කොණ්ඩේ එක පැත්තක් රිදී කියලා. මේක දැකපු කුලපතිවරයාත් කියනවා ඔයා ද්‍රෝහිකමක් කරේ. ඔයා රිදී ගෝත්‍රයේ කෙනෙක්. අපිව විනාශ කරන් තමයි ඔයා මෙහෙට ආවේ කියලා. රැජින කියනවා ඩොරිස් හරි අහිංසකයි. එයා අපිව ආරක්ෂා කළා කියලා. ඒත් එක්කම කුලපතිවරයා කියනවා අමතක කරන්න එපා රිදී ගෝත්‍රය අපිට කරපු දේවල් කියලා. මේ රන් ගෝත්‍රයේ අයට රිදී ගෝත්‍රය අය කරපු දේවල් කවදාවත් අමතකුනේ නැහැ. කුමාරිකාව කොච්චර අහිංසක වුණත් එයාව මේ රාජධානියෙන් එලවලා දැම්මා. ඩොරිස් දුවගෙන ඉන්නේ කැලේට එනවත් එක්කම එයාව අර පිරිමි ළමයා ඇද්ද ගන්නවා ගහක් ඇතුළට. ඩොරිස්ට කියනවා සද්ද නොකර ඉන්න කවුරු හරි වගේ පස්සෙන් ආවා කියලා. මේ ඩොරිස්ගේ පස්සෙන් මේ කුලපතිවරයා සෙබ්බුළු එවලා තියෙනවා. මේ පිරිමි ළමයා කුමාරිකාවත් අරගෙන ඉක්මනට දුවලා යනවා. කුමාරිකාව අහනවා ඔයා කොහෙද මාව අරගෙන යන්නේ කියලා. මේ පිරිමි ළමයා කියනවා ඔයාට ඕනි උනේ රිදී ගෝත්‍රයත් එක්ක කතා කරන්නනේ. මම යන්නේ එයාලා ගාවට තමයි කියලා කියනවා. මේ ගෝත්‍රයට ආවට පස්සේ එතන ඉන්න කට්ටිය කියනවා අපේ කුමාරයා ඒත් ආවා කියලා. මේ කුමාරිකාව අහනවා කවුද කුමාරයා කියලා. ඒත් එක්කම මේ කුමාරයා වෙස්සලාගෙන තමයි ඉඳලා තියෙන්නේ. එතකොට මේ රිදී රාජධානියේ කුමාරයා තමයි මේ කුමාරිකාව ඉක්කර නැවිලා තියෙන්නේ. මේ කුමාරයා රන් ගෝත්‍රය ගැන හරියටම දැනගන්න ඕන නිසා තමයි එයා රන් ගෝත්‍රයේ කෙනෙක් වගේ යාලත් එක්ක එකට ඉඳලා තියෙන්නේ. කුමාරිකාව අහනවා එතකොට ඇත්තටම මම කවුද කියලා. අවුරුදු 18කට කලින් කුලපතිවරයා කරපු දේවල් ගැන මේ කුමාරයා කුමාරිකාවට කියනවා. මේ කුමාරිකාවගේ තාත්තා රිදී ගෝත්‍රයේ කෙනෙක්. එතකොට කුමාරිකාවගේ අම්මා රන් ගෝත්‍රයේ කෙනෙක්. ඩෙරිස් කුමරිය අහනවා එතකොට ඔයා කොහොමද මං ගැන දැනගත්තේ කියලා. මේ කුමාරයා දැනගෙන ඉඳලා තියෙනවා කුමාරිකාවට අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ එයාගේ සම්පූර්ණම ශරීරේ පාට දෙකක් වෙනවා කියලා. ඒක නිසා මේ කුමාරයා කුමාරිකාව හොයාගන්න විදියක් කල්පනා කර කර ඉදි තමයි මේ කුමාරිකාව කැලේට දුවගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ කුමාරයා කියනවා මං ඔයාට මේ හැම දෙයක් ගැනම අනතුරු අඟවන්න හැදුවා. හැබැයි කිසිම දෙයක් ඔයාට කියාගන්න බැරුව වුණා. මොකද ඔයාගේ පස්සේ සෙබලෙක් දාලා තිබුණ නිසා කියලා කුමාරයා කියනවා. මේ කුමාරයා කුමාරට කියා දෙනවා රිදී බලේ පාවිච්චි කරන විදිය ගැන. ඩොරිස්ට මේ කුමාරයා එයාගේ බලේ පාවිච්චි කරන්න ඕනේ විදිය ගැන ගොඩක් දේවල් කියා දුන්නා. ඩොරිස් එකපාරට වැටෙන්න යද්දි කුමාරයාව අල්ල ගන්නවා. ඩොරිස් අහනවා ඔයාගේ ඇඟ ඊ ඔච්චර රස්නේ කියලා. කුමාරයා කියනවා මං ඔයාට වඩා හොඳට මගේ බලේ පාවිච්චි කරන නිසා වෙන්නති මගේ මෙහෙම රස්නයක් දැනෙන්නේ කියලා. කුමාරිකාව සතුටුන හැම වෙලාවකම වගේ එයාගේ අම්මයි තාත්තයි එයාට මතක් වුණා. ඩෙරිස් කුමරිය කියනවා මගේ දෙමව්පියන් ගැන දැනගන්න මම ආයෙත් එන්නම් කියලා. ඩෙරිස් එක්ක මේ කුමාරයාත් එනවා. ඩෙරිස් මේ කුලපතිවරයා එනකම් බලාගෙන ඉන්නවා. එයා එතනට එනවත් එක්කම ඩෙරිස් අහනවා ඇයි මගේ දෙමව්පියන්ට හානි කළේ කියලා. මේ ඩෙරිස් කුමරිය මේ කුලපතිවරයාට පහර දෙනවා. ඒක දකිනවා මේ ගමේ ඉන්න මිනිස්සු. ඩොරිස්ලව අල්ලගන්න සෙබළු වෙනවා. ඒත් එක්ක මේ කුමාරයා එයාලට පහර දෙන්න හදනවා. එතකොට කුමාරිකාව කියනවා අපිට අහිංසක මිනිසුන්ට පහර දෙන්න බෑ කියලා. රැජින ගාවට කුමාරිකාව එක්කන් ආවට පස්සේ රැජින කියනවා ඩෙරිස්ව අතාරින්න කියලා. ඒත් එක්කම කුලපතිවරයා කියනවා එයාට සිංහාසනෙ ලබා දෙන්න බෑ. සිංහාසනෙ අයිති මට කියලා. රැජින බයිනවා අවුරුදු ගානකට කලින් ඔයා තමයි රිදී ගෝත්‍රය විනාශ කළා දැම්මේ. දැන්ව ඩෙරිස්ව අතෑරලා එයාට නිදහසේ ඉන්න දෙන්න කියලා කියනවා. මේ කුලපතිවරයා කියනවා ඔබ හරිම දුර්වල කෙනෙක්. මම රිදී ගෝත්‍රය විනාශ කරපු එක ගැන කියන්න දේවල් මට ඕනි තරම් තියෙනවා කියලා කියනවා. ඩෙරිස් කුමරිය අහනවා ඇයි රිදී ගෝත්‍රයයි මරලා දැම්මේ කියලා. කුලපතිවරයා කියනවා මේ රිදී ගෝත්‍රය නිසා රන් ගෝත්‍රය හැමදාමත් බිමට වැටලා තිබුණේ කියලා. රැජින කියනවා මේ හැමදේම මගේ වැරද්ද. මට තිබුණේ වාට කලින්ම දඬුවම් දෙන්න කියලා කියනවා. ඒත් එක්කම මේ රැජින සිහිය නැතුව වැටෙනවා. මේ කුලපතිවරයා කියනවා මම මේ දවස් එනකන් ගොඩාක් කල් බලාගෙන ඉඳියා කියලා. කුමාරිකාව පරීක්ෂා කරලා බලන්න එක දවසක අකුණු එයි කිව්වා වගේම කවුරුත් හිතපු නැති විදියට මහා වැස්සක් ඇවිල්ලා
අකුණු ගහන්න පටන් ගත්තා. මේ කුලපතිවරයා මිදුලට ඇවිල්ලා මම රජ වෙන්න ළඟයි කියලා එයාගේ බලය පාවිච්චි කරන්න හදනවත් එක්කම ලොකු අකුණක් ඇවිල්ලා මෙයාට වදිනවා. මේක දකින ගමේ මිනිස්සු හැමෝම වගේ බය වෙලා දුවන්න පටන් ගන්නවා. ඩොරිස් අදිෂ්ඨාන කරගන්නවා එයාගේ රාජධානි කොහොමරි ආරක්ෂා කරගන්නවා කියලා. කුමාරිකාව මේ අකුණු සේරම එයාගේ ඇඟට වද්දගත්තා. කුමාරිකාව මේ අකුණු වලින් ගමේ අය බේරගන්නවා. ඒ වගේම කුලපතිවරයා පැනලා යන්න හැදුවා කියලා සෙබළුන්ට කියලා එයාව අල්ලගන්නවා. රිදී ගෝත්‍රයෙන් වසර ගණනකට කලින් වෙච්ච දේවල් වලට සමාව දුන්නා. කිසිම කෙනෙක්ට මේ ඩොරිස් කුමරියගේ පෙනුම ගැන කිසිම ප්‍රශ්නයක් ආවේ නෑ. ඩෙරිස් කුමරිය කිසිම වෙලාවක කැමති වුණේ නෑ රිදී කුමාරයා වෙනත් ගෑල් ළමයි එක්ක කතා කරනවට. ඒ වෙලාවට මේ කුමාරිකාවට හොඳටම කේන්ති ගියා. හැබැයි කුමාරයා ඇයි කියලා ඇහුවත් කිසිම වෙලාවක එයා එකට හේතුව කිව්වෙත් නෑ. කිඳුරි කුමරිය මුහුද යට කිඳුරු රාජධානී රජතුමාට ලස්සන දූවරු 6 දෙනෙක් ඉඳියා. ඒ 6 දෙනාගෙන් බාලම දුව හරිම ලස්සනයි. එයාගේ කටහඬත් වෙන කාටවත් නැති තරම් මිහිරි කටහඬක් තමයි එයාට තියෙන්නේ. මේ බාලම දුවට අවුරුදු 15 පිරුණට පස්සේ එයාගේ ආච්චි අම්මා එයාට එන්න කියනවා. කිඳුරු කුමරියත් එයාව හම්බෙන්න යනවා. ගිහාම ආච්චි අම්මා කියනවා ඔයාට දැන් අවුරුදු 15 සම්පූර්ණ නිසා ඔයාට පුළුවන් මුහුදෙන් එළියට ගිහිල්ලා එහෙ තියෙන දේවල් බලන්න කියලා. ඒ වගේම තමයි මේ ආච්චි අම්මා මේ කුමරියට කියනවා මිනිස්සුන්ට තියෙන්නේ අපිට වගේ වරල් නෙවෙයි. එයාලට තියෙන්නේ කකුල් කියලා. එයාලා අපිව දැක්කහම අපිව අල්ලන්න හදනවා කියලත් මේ කුමරියට කියනවා. ඒ නිසා එළියට ගිහාම හොඳට පරිස්සම් වෙන්න ඕනි කියලා ආච්චියාම මේ කුමරියට කියනවා. පුංචි කිඳුරියත් කියනවා මම මේ දවස එනකන් ගොඩාක් කලින්දන් බලන් ඉඳියේ කියලා. මම පරිස්සම් වෙලා ආයෙත් එනවා කියලා ආච්චි අම්මට කියලා එයා එතනින් එළියට යනවා. පුංචි කිඳුරිය මුහුදෙන් එළියට ඇවිල්ලා ගලක් උඩ වාඩි වෙලා එයා අහසේ තරු දිහා බලාගෙන ඉන්නකොට එයාගේ ඉස්සරහින් නැවක් යනවා. මේ නැව දිහා මේ කුමරිය හොඳට බලනවා. මේ නැව ඇස්සේ උත්සවයක් තමයි තියෙන්නේ. ඒ තමයි ඒ රටේ රජතුමාගේ පුතාගේ අවුරුදු 16 වෙනි උපන්දිනේ එයාලා සමරනවා. ඉතින් මේ පුංචි කුමරිය මේ කුමාරයව දකිනවා. මේ කුමරිය මේ කුමාරයා දිහාම බලාගෙන ඉන්නවා. ඔහොම ටික වෙලාවක් ඉන්නකොට ඔය නැව එතනින් යනවා. නැව යනවත් එක්කම අහස අඳුරු වෙලා මුහුදේ රැල්ලත් සැරවෙන්න ගන්නවා. ඒ එක්කම නැවේ ඉන්න එක්කෙනා වතුරට වැටෙන්න පටන් ගන්නවා. පුංචි කුමාරයාත් නැවෙන් වතුරට වැටෙනවා. මේක දකින පුංචි කිඳුරිය එයා ඉක්මනට ගිහිල්ලා කුමාරයව ගොඩට අරන් එනවා. ගොඩට ගෙනහැල්ලා ගලක් ළඟ යාව තියනවා. පුංචි කුමාරයාට ඇස් අරින්න කිව්වට මේ කුමාරයා ඇස් අරින්නේ නෑ. එයාට සිහිය නැතිලා තමයි තියෙන්නේ. ඉතින් මේ පුංචි කුමාරිය ආයෙත් මුහුද ඇතුළට යනවා කාගෙන් හරි උදව්වක් ඉල්ලන්න කියලා. හැබැයි මෙයාට කවුරුවත් හම්බෙන්නේ නෑ. ඉතින් මේ පුංචි කුමරිය ආයෙත් වතුරෙන් උඩට එනවා. උඩට එනකොටම මෙයා දකිනවා පුංචි කුමාරයා ගාව ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම කුමාරයා ළඟින්ම ලස්සන කුමාරිකාවකුත් වාඩි වෙලා ඉන්නවා. මේ චූටි කිඳුරිය දකිනවා. ඔහොම ටික වෙලාවක් ඉන්නකොට කුමාරයා ඇස් අරිනවා. හැබැයි කුමාරයාට මතක නෑ එයාව ගොඩට ගෙනාවේ පුංචි කිඳුරිය කියලා. ඉතින් කුමාරයා ස්තුති කරන්නේ එතන ඉඳපු කුමාරිකාවට. ඉතින් මේ කතාව කිඳුරු කුමරියට ඇහෙනවා. එයාට ගොඩක් දුක හිතෙනවා. ඉතින් මෙයා ආයෙත් වතුර අස්සට යනවා. පුංචි කිඳුරිය කිඳුරු රාජධානියට ඇවිල්ලා ආච්චි අම්මටයි එයාගේ සහෝදරියන්ටයි මේ වෙච්ච දේ ගැන කියනවා. ආච්චි අම්මා කියනවා අපි මිනිස්සුන්ට උදව් කරාට එයාලා ගැන අපි හිතන්න හොඳ නෑ කියලා.
එයාලට අපි කරන උදව් අමතකයි කියලත් කියනවා. ඒ නිසා ඔයා ආයේ කුමාරයා ගැන හිතන්න එපා කියලා මේ චූටි කිඳුරියට මේ ආච්චි අම්මා කියනවා. හැබැයි කිඳුරියට නම් මේ කුමාරයාව අමතක කරන්න බෑ. මෙයා හිතන්නෙම ඒ කුමාරයා ගැන. ඉතින් මේ පුංචි කුමාරිකාව හැමදාම වතුරෙන් උඩට ඇවිල්ලා අර කුමාරයාව ගොඩට අරන් ගිහින් තිබ්බ තැන දිහාව බලාගෙන ඉන්නවා. හැබැයි කුමාරයා නම් එතන නෑ. මේ කිඳුරියට කුමාරයාව හම්බෙන්න ඕනි වෙනවා. මෙයා යනවා කිඳුරු රාජධානියේ ඉන්න මායාකාරීව හම්බෙන්න. මං හිතන්නේ මේ කිඳුරු කුමාරි දන්නවා කුමාරයාව හම්බෙන්න ක්‍රමයක් ගැන. මේ කුමාරි මේ මායාකාරීව හම්බුණාට පස්සේ මේ මායාකාරී කියනවා ඔව් මට උදව් කරන්න පුළුවන් කියලා. ඔයාගේ වරල් වෙනුවට ඔයාට කකුල් ලබා දෙන්න මට පුළුවන් කියලා මේ මායාකාරී කිඳුරියට කියනවා. ඉතින් මේ පුංචි කිඳුරියට හරිම සතුටුයි. මේ මායාකාරී කියනවා මං ඔයාව ගොඩබිමට යවනවට මට ඔයාගේ කටහඬ ඕනි කියලා. මට ඔයාගේ කටහඬ දෙනව නම් විතරක් මට ඔයාට උදව් කරන්න පුළුවන් කියලා මේ පුංචි කිඳුරියට කියනවා. ඉතින් මේ කිඳුරිය අහනවා මං ඔයාට කටහඬ දුන්නාම මම කොහොමද කුමාරයාට ගිහින් කියන්නේ මං එයාට ආදරේ කියලා. එතකොට මේ මායාකාරී කියනවා ඔයාට කටහඬ නැති වුණාට ඔයා හරිම ලස්සනයි. ඔයාට තියෙන්නේ හරි ලස්සන ඇස් දෙකක් කියලා. ඔයාට මේ ලෝකේ කාටවත්ම බැරි තරම් ලස්සන නටන්න පුළුවන් හැකියාවකුත් මේකෙන් ලැබෙනවා කියලා මේ මායාකාරී පුංචි කුමරියට කියනවා. කුමරිය කැමති වෙනවත් එක්කම ආයේ පෙන්නන්නේ කුමරිය ලස්සන ඇඳුමක් ඇඳගෙන ගොඩබිමේ ඉන්නවා. හැබැයි එයාට කකුල් වලින් ඇවිදලා නැති නිසා හරිම අමාරුයි. ගොඩක් රිදෙනවා. අඬන්නත් බෑ. මොකද යාගේ කටහඬ එන්නේ නැති නිසා. කුමරිය යනවා රජමාලිගාවට. හැබැයි රජමාලිගාවේ සේවකයෝ කුමාරිට ඇතුළට යන්න දෙන්නේ නෑ. එයාලා අහනවා කුමාරිකාව කවුද කියලා. හැබැයි අපේ කිඳුරු කුමරියට කතා කරන්න බෑනේ. හැබැයි මෙයාට මතක් වෙනවා මායාකාරී කියපු කතාවක්. ඒ තමයි කාටවත් බැරි තරම් මෙයාට හොඳට ලස්සන නටන්න පුළුවන් කියලා. ඉතින් ඒක මතක් වුණ ගමන් අපේ කුමාරිකාව නටන්න ගන්නවා. ඉතින් මේ සෙබළුත් ඒක දිහා බලලා හරිම සතුටු වෙනවා. එයාලා කියනවා මෙයා එන්න ඇත්තේ රජමාලිගාවේ උත්සවයට නටන්න කියලා. ඉතින් රජකුමාරිකාව එයා රජමාලිගාවේ උත්සවයට එක් කරගෙන යනවා. කුමරිය රජමාලිගාවේ උත්සවයට ආවට පස්සේ එයා දකිනවා රජකුමාරයා අර රජකුමාරිත් එක්ක එකට ඉන්නවා. අද රජමාලිගාව උත්සවයේ තියෙන්නේ ඒ කුමාරයාගේ ඒ කුමාරිගේ විවාහ මංගල්‍ය උත්සවය වෙනුවෙන්. ඉතින් මේක දැනගත්තාම අපේ කිඳුරු කුමරියට ගොඩක් දුක හිතෙනවා. හැබැයි මෙයා ඒ වෙනුවට එතන ලස්සනට නටනවා. කිඳුරු කුමරිය නටනවා දැකලා රජකුමාරයා එයා ළඟට ඇවිල්ලා අහනවා මට ඔයාගේ කටහඬ අහන්න ආසයි මාත් එක්ක කතා කරන්න කියලා. හැබැයි අපේ කිඳුරු කුමරියට කතා කරන්න බෑනේ. කටහඬ අර මායාකාරට දීලානේ මෙයා මෙතනට ආවේ. ඉතින් කුමරිය කතා කරන්නේ නෑ. කුමාරයා මේ කිඳුරු කුමරියට කියනවා අද අපේ නැවේ තියෙන උත්සවයට ඔයත් සහභාගී වෙන්න කියලා. ඉතින් මේ නැවේ උත්සවයේ තියෙන වෙලාවේ මේ කිඳුරු කුමරිය ළඟට අර කුමාරිය ඇවිත් කතා කරනවා. එයා කියනවා මම දන්නවා ඔයා තමයි රජකුමාරයා බේරගත්තේ කියලා. මට ඔයා හන්දා රජකුමාරයාව විවාහ කරගන්න පුළුවන් වුණා කියලත් මේ කුමරිය කිඳුරු කුමරියට කියනවා. ඒ වගේම එයා ස්තුති කරනවා මේ කරපු උදව් වලට. එයාලත් එක්ක හැමදාම සතුටින් එන්න කියලත් මේ කිඳුරු කුමරියට මේ කුමරිය ආරාධනා කරනවා. මේ කිඳුරිය ඉස්සරහාම කුමාරයයි කුමාරී විවාහ වෙනවා. ඔහොම දවසක් ගෙවිලා යනවා. මේ කිඳුරු කුමරිය හැමෝම ඉස්සරහා ලස්සනට නටනවා. ඔහොම දවස් ගෙවිලා යනවා. කිඳුරු කුමරිය මුහුද දිහා බලාගෙන කල්පනා කර ඉන්නවා. මේ කිඳුරු කුමරිය දකිනවා කුමාරයයි කුමාරී හරිම සතුටින් ඉන්නවා.
ඉතින් මෙයා කල්පනා කරනවා මේ දෙන්නට කිසිම බාධාවක් මෙයා කරන්නේ නෑ කියලා. ඔහොම හිතනවත් එක්කම මුහුදෙන් උඩට ඇවිල්ලා එයාගේ සහෝදරිය 5 දෙනා මේ කිඳුරු කුමාරිට කතා කරනවා. කතා කරලා කියනවා අපි මේ ආවේ මායාකාර ළඟට ගිහින් කියලා. මේ කිඳුරු කුමාරිය අහනවා ඔයාලගේ කොණ්ඩවලට මොකද්ද උනේ කියලා. ඉතින් මේ සහෝදරියෝ කියනවා අපි ඔයාට උදව් කරන්න මායාකාර ළඟට ගියා කියලා. ඔයාට උදව් කරන්න ඕනි නම් එයාලගේ කොණ්ඩේ මායාකාරයට දෙන්න කිව්වා කියලාත් මෙයාලා කියනවා. මේ සහෝදරිය කියනවා ඔයාට කුමාරයා ලබා ගන්න ඕන නම් එයාගේ හදවතටම මෙන්න මේ පිහියෙන් අයින් ඕනි කියලා. එතකොට ඔයාට මේ කුමාරයා ලබා ගන්න පුළුවන් කියලා මායාකාරී කිව්වා කියලා මේ කුමාරිට කියනවා. මේ සහෝදරිය මේ පිහිය කිඳුරු කුමාරිට දීලා ඒ කට්ටිය එතනින් යනවා. මේ කිඳුරු කුමාරි පිහිය අතේ තියාගෙන ගොඩක් වෙලා කල්පනා කරනවා. කුමාරයයි කුමාරී සතුටින් ඉන්නවා. එයා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඉර බැහැගෙන යන වෙලාවේ එයා කුමාරයාට පිහියෙන් අයින් නැතුව ඒ පිහිය ආයෙත් මුහුදට විසික් කරනවා. විසික් කරලා ඔයාලා සතුටින් ඉන්න කියලා එයා හරිම දුකින් ආයෙත් මුහුදට යනවා.